ඉරානයට එරෙහිව දිගින් දිගටම එල්ල කරන ලද ප්‍රහාරවල ප්‍රතිඵලයක් වශයෙන් ඊශ්‍රායලයේ සතු මිසයිල් තුග අවසන් වෙමින් පවතී. ඒ අනුව ඊශ්‍රායලයේ ඊළඟ තෝරා ගැනීම වනු ඇත්තේ න්‍යෂ්ටික අවි සහ පොස්පරස් බෝම්බය. මේ දෙකෙන් මුලින්ම පාවිච්චි කරනු ඇත්තේ පොස්පරස් බෝම්බයි. එය ඊටාම හානිදායක බෝම්බ වර්ගයකි. මෙම බෝම්බයක් පිපුරු විට අධික උණුසුමක් හා ආලෝකයක් හටගනී. ඊළඟට ඝන දුමාරයක් පැතිරෙයි. එවිට ඒ අසල සිටින මිනිසුන්ගේ සිරුරු පිලිස්සෙයි. පොස්පරස් දුමාරය ආග්‍රහණය කළ විට මිනිස්සු මිය යති. අපි දන්නා පරිදි ජාත්‍යන්තර නීතියට අනුව පොස්පරස් බෝම්බ තහනම්ය. පොස්පරස් බෝම්බ ඉවර වූ විට ඊශ්‍රායලීය න්‍යෂ්ටික මිසයිල ගැසුවොත් එහි බලපෑම ආසියාවේ අපටද ඉතා නරක ලෙස දැනෙනවා ඇත. මෙයට අවුරුදු 40කට පමණ පෙර රුසියාවේ චර්නොබිල් නැමැති ප්‍රදේශයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරයක ගින්නක් ඇතිවිය. එම ගින්නත් සමග න්‍යෂ්ටික විකිරණ පැතිරී යන්නට පටන් ගත්තේය. එම විකිරණය නවසීලන්තයේ පිහිටි තනකොළවල වගාවට පවා බලපෑවේය. ඒ තනකොළ අනුභව කළ කිරි එළදෙනුන්ගෙන් ලබාගත් කිරිවලින් තැනූ පිටිකිරිවල න්‍යෂ්ටික විකිරණ තිබිණි. චර්නොබිල් බලාගාරයේ ගිනිගත් සැනින් රුසියානු ආණ්ඩුව ආසින් කොන්ක්‍රීට් තමා බලාගාරය සම්පූර්ණයෙන්ම වසා දැම්මේය. එහෙත් අවුරුදු 40කට පසු අදටත් චර්නොබිල් ප්‍රදේශයේ පස්වල විකිරණ පවතී. චර්නොබිල් ප්‍රදේශයේ අවට වර්ග සැතකුම් 30-40ක ප්‍රදේශය තුල ජනාවාස ඇති කිරීම අදටත් තහනම්ය. මෙම විකිරණයේ බලපෑම කොතෙක්ද යත් දැනට වනගත වී තිබෙන චර්නොබිල් ප්‍රදේශය තුල ඔළු දෙකේ තිරිසන් සත්තු උපදිති. එමෙන්ම එහි ඇති දිය කඩිතිවල විකෘති ස්වරූපයේ ජලජ ජීවීන් හමු විය හැක. මෙම න්‍යෂ්ටික විකිරණය තවත් අවුරුදු 50ක්වත් එක දිගට පවතින බව විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුවයි. එසේ තිබියදී යම් හේකින් ඊශ්‍රායලයේ ඉරානයට න්‍යෂ්ටික අවි ගැහුවොත් සාපේක්ෂව ඉරානයට ආසන්න රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, භූතානය, නේපාලය වැනි රටවලට නන්නත්තර වීමට සිදුවේ. මේ අවස්ථාවේදී ට්‍රම්ප්ගෙන් ඈත් වී ඔහුට උදව් නොකර සිටීමට නේටෝ රටවල් පියවරගෙන තිබේ. මෙයින් කෝපාවිෂ්ඨ වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව වාර්ෂිකව ඩොලර් මිලියන ගණන් වියදම් කරන බවත් තමන්ට අවශ්‍ය වූ විට නේටෝ සංවිධානය උදව් නොකරන බවත් කියා තිබේ. මීට අමතරව හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය තහවුරු කිරීම සඳහා ඉරානයට විරුද්ධව සටන් කිරීම පිණිස නැව් එවන්නයි ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය. ඒත් යුරෝපා සංගමය ට්‍රම්ප්ට සපෝට් කිරීම සඳහා නැව් තබා කොල්ලෑව සහිත ඔරුවක්වත් එව්වේ නැත. මෙයින් පෙනී යන්නේ නූතන ලෝකයේ තිබෙන රටවල් බලය උදෙසා ගහමරා ගැනීමෙන් වැළකී සිටින බවයි. ඇමරිකාව ලෝකයේ ප්‍රමුඛ ජාතියක් බවට පත් කිරීම සඳහා බලයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවද මරා සෙසු රටවල්ද මැරීමේ සියදිවි නසා ගැනීමේ මෙහෙයුමකට අතගසා තිබේ. ඉරානයට අයත් නැව් 40 ගණනක් පමණ මේ වන විට ඇමරිකන් හමුදාව මගින් ගිල්වනු ලැබ ඇත. නැව් අත්පත් කරගෙන ඒවායේ සිටින නැවියන් තමන් යටතට ගැනීමට වඩා විනෝදයක් නැව් ගිල්වන විට ලැබෙන බව ඇමරිකන් නාවික හමුදාව තමන්ට කී බව ට්‍රම්ප් ළඟදී සිනාසෙමින් පැවසීය. මෙහි කිසියම් ක්‍රූරත්වයක් අන්තර්ගතව ඇත. ට්‍රම්ප් ඇමරිකන් ජාතිය වෙනුවෙන් කිසියම් මෙහෙවරක් කිරීමට තැත් කළ බව අපි දනිමු. එහෙත් සීමාව ඉක්මවා ජාතිමාමකත්වය පෙන්වීමට යාමෙන් ට්‍රම්ප් තෙමේද අලවි ඇමරිකාවද අල කරන්නට පටන්ගෙන ඇත. ඔහු ඉරානයට සමාන්තරව කියුබාවටද හිරිහැර කරන්නට පටන්ගෙන තිබේ. කියුබාව යනු ඇමරිකාවේ අකමැතිම රටවල් වලින් එකකි. ෆිඩෙල් කස්ට්‍රෝ කියුබාවේ ජනාධිපතිව සිටි 40 අවුරුද්දක් පමණ කාලය තුල ඔහු මැරීමට ඇමරිකාව ගේම් ගණනාවක්ම ගැසුවේය. එහෙත් කස්ට්‍රෝ මැරීමට තබා ඔහුගේ මයිලක්වත් සෙලවීමට ඇමරිකානුවන්ට බැරි විය. ෆිඩෙල් කස්ට්‍රෝ මිය ගිය පසු නැවත වරක් කියුබාව දෙසට හැරෙන්නට ඇමරිකාව තීරණය කර තිබේ. ඒ අනුව කියුබාවට කඳිත් තෙල් ලැබෙන සියලු මාර්ග වසා දැමීමට ඇමරිකාව කටයුතු කර තිබේ. මේ නිසා අද කියුබාවට ලයිට් නැත. ඒ රටේ තිබෙන්නේ ඊටම පැරණි යාල්පනගිය විදුලි නිෂ්පාදන පද්ධතියකි. ඔවුන් සතුව ඇති ජෙනරේටර්ද ඉතා පරණය. එයින් එකක් කරනුත් ඒවා සැදීමට වඩා සුදුසු වන්නේ ඒවා පරණ යකඩවලට විකිණීමය. එහෙත් කියුබානුවෝ කෙසේ හෝ එම ජෙනරේටර් එහෙම් මෙහෙම් මාට්ටු කරගෙන රටට විදුලිය දෙති. තෙල් නැති හේයින් විදුලිය නැතිවීම නිසා කියුබානුවෝ මහත් අකරතැබ්බයකට මුහුණ පා සිටී. මේ වන විට රටේ වාහන එකක්වත් වැඩ කරන්නේ නැත. කියුබාව සම්බන්ධයෙන් ඕනෑම දෙයක් කිරීමේ බලය තමන් සතුව පවතින බව ට්‍රම්ප් පසුගියදා පැවසුවේය. ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලය තව අවුරුදු 3ක් පමණ ඉදිරියට තිබේ. මේ මිනිසයා ඒ කාලය තුල කවර දෙයක් කරනු ඇද්ද යන්න
සිතීමට පවා භීතියක් ගෙනදෙන කාරණයකි.